Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhaṃ saraṇaṃ gacchāmi, Dhammaṃ saraṇaṃ gacchāmi, Sanghaṃ saraṇaṃ gacchāmi, Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi, Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi, Dutiyampi Sanghaṃ saraṇaṃ gacchāmi, Tatiyampi Buddhaṃ gacchāmi, Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi, Tatiyampi Sanghaṃ saraṇaṃ gacchāmi. Sadhu, sadhu, sadhu. Pansil සමාදරයෙන් පිණිස මං කීවට පසු කියන පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පද සමාදන් වෙමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පද සමාදන් වෙමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පද සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පද සමාදන් වෙමි. සුරාමේරය
සිල්පද සමාදන් වෙමි පුතුන් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසද උපකාර වේවා සාදු 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 ඉතිවිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ කුලිස ධම්ම සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති ස්වාත්මාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ විපස්සිකෝ ප්‍රණයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජ්ජෝපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස අර්ථ පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආගුණීයෝ පාගුණීයෝ දක්ඛිනීයෝ වංජයිකාරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති වන්දාමි චේතියං සම්බං සම්බේධානි සුපටිච්චිතං සාරික ධාතු සකලං සදා යස්ස මූලේ නිසින්නෝ සම්මාරියං පත්තෝ සම්බන්යුතං සත්තා වන්දේ සම්බෝ හිතායකං ඉමේ මහාබෝධි ලෝකනාථේ බුද්ධිතා අහං කිතේ නමස්සාමි බෝධිරාජානමස්තුතේ සාදු සාදු समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමස්කාර වේවා බුදුරජාණන්ට සමදා බුදුනි සරණ යමි නමස්කාර වේවා ධම්මරෝහණන්ට සමදා නමස්කාර වේවා සම්පේරුවනක සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනක සමදාති සරණ යමි සාදු 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 පළමුවෙන් මම සිහි කරනවා මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත්නි ස්වාමීන් වහන්සේ මාගේ ගුරු දෙවියන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සමග වේවා හතේ කනුව සිරි නිවාසාරාමයේ ඇතුළු විහාරගණයේ විහාරාංගයේ ප්‍රතිතෙන්පත් අවසරයි සිරිගම සරණංකර නායක හාමුදුරන් වහන්සේගේ 77 වන උපන්දිනය යෙදෙනවා. ඉතින් නායක හාමුදුරන් වහන්සේට තුනුරුවන්ගේ අනන්ත ගුණානුභව බලයෙන් මේ සියලු පින් කටයුතු වල අනුභව බලයෙන් නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ලැබේවා කියලා පිසිතට සාදු අපේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඒ වගේම අවසරයි අඹම්පොළ විනීත අපේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු අවට විහාරස්ථානවල සහ ඒ කල්යාණ මිත්‍ර හිතවත්කම තුළ වැඩම කොට වදාළ ගෞරවනීය පූජනීය මහා සංඝ රත්නය අපි නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා කියලා සිතපතමින් පිළිගනිමු. ගරුතර මහා සංඝ රත්නයේ අවසර පින්වත් සිල්මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මේ පින්කමෙන් බලාපොරොත්තු වෙනවා අපේ නායක හඳුරන්නට සිත ප්‍රාර්ථනා කිරීම දීපාංශික පැතේදී ඒ වගේම ආලියාගල ශ්‍රී හේමානන්ද නායක හඳුරන් වහන්සේට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ විනීත නායක හඳුරන්ගේ මේ ලෝක සාංශනික කටයුතු වලට සිත ප්‍රාර්ථනා කරන්න වැඩමවදාළ ගරුතර මහා සංඝ රත්නයේ සිල්මෑණිවරුන්ට සිත ප්‍රාර්ථනා කිරීම. ඔබ සියලු දෙනාට සිත දෙදීම මේ පින්කම අවසානයේදී සිද්ධ වෙනවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ඔයාලට ඉතාම දුර්ලභ අවස්ථාවක් ලැබුණේ දිලිගැනීමේ කතාව සිද්ධ කළ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ගොඩාක් කරුණු සිහිපත් කළා.
ඇත්තටම මටත් මේ ඇවිල්ලා මම ටික වෙලාවක් අපේ ආන්දරණන්සේලාත් එක්ක කතා බහ කරමින් පහළ වෙලේ ඒ වෙලාව ඇතුළත මේ ස්වාමීන් වහන්සේලාගේ හිත්වල තියෙන සත්පුරුෂ ගති ගුණ ගැන මම ගොඩක් පැහැදුණා. නාමසේලා තුළ ඒ තියෙන ශ්‍රමණ ආකල්ප, ඒ වගේම මිනිස්යා කෙරෙහි තියෙන කරුණාව, මෛත්‍රිය, ඒ වගේම ධර්මයේ තියෙන කැමැත්ත මම දුටුවා. ඉතින් ඒ වගේ ආම්දරන් වහන්සේලා ඔයාලට මුණ ගැසීම අපේ ආම්දරන් වහන්සේ මතක් කළා වගේ ඔයාලගේම වාග්ය, ඔයාලගේම වාසනාව. සමහර පන්සල් තියෙනවා කවදාවත් ආම්දරන් වහන්සේ මම කඩවල බණක් කියන්නේ නැහැ. අවාසනාව ඒ ගමේ මිනිස්සුන්ගේ. මේ මිනිස්සුන්ට නොයෙක් සංගයා ඇසුරු කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පවා වදාළා මේ බුද්ධ ශාසනයේ පරිහානියටපත් වෙනවා, සංඝ සමාජයේ පරිහානියටපත් වෙනවා කියලා වදාළා. කොහොමද? නොවැරිය සංඝයා වහන්සේලා, උතුම් සංඝයා වහන්සේලා වඩම්මන්නේ නැහැ ඒ ආරාමයේ. වැඩි ඉන්න සංඝයාට පහසුකම් හදන්නේ නැහැ. ඒක පරිහානිය ධර්මයේ කියලා වදාළා. බුද්ධ ශාසනයේ දියුණුව පිණිස සංඝයාගේ දියුණුව පිණිස නොවැරිය උතුම් සංඝයා වහන්සේලා ඒ ආරාමයේ පන්සලට වඩම්මා ගන්නවා. වැඩි ඉන්න සංඝයාට සිව්පස්සේ අපස්සක් නොවන විදිහට පහසු හදනවා. ඒකවල තමයි සංඝයා රැඳෙන්නේ, ජීවිතේ බුද්ධ ශාසනයේ කාලයක් පවතින්නේ. ඒ නිසා මේ ඈත ගමක, කැලෑගල ගමක ඉඳලා බුද්ධ ශාසන රකින්න මේ සදහවතුන්ට ශාසනික යහපතක් සලස්වන්න අපේ විනීත හාමුදුරුවෝ ඇතුළු වෙන ස්වාමීන් වහන්සේලා දරන උත්සාහය කැපවීම මේ මොහොතේ පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. ඉතින් තුනුරුවන් සරණ ශ්‍රී විදුලි රැකවරණේ විසින් කටයුතු වලට සැලසේවා සුදුසුත් පතනවා. දැන් පින්වතුනි, මේ පින්වතුන්ට ධර්මානුශාසනාවට සිහි කරන්නේ පින්වතුනි, අපි බොහෝ කාලයක් මනුස්ස ලෝකෙ ආපු අය නෙවෙයි. අපි තාමත් කෙටි කාලෙකින් මැරෙලා යනවා. කල්පයක් ඉඳලා මිනිස්සු නෙවෙයි. මේ මනුස්ස උපත්තිය පවා අපිට ලැබෙන්නේ තාමත් කලාතුරකින්. ඔයාලා ඒක අහලා තියෙනවා කනකස් බෑව වීසිදුරේ අහස් බලනවා කියලා. කුඹුරු වහන නඟුලක වී ගහක් කැඩිලා ඒක ඇලට දැම්මම පස්සේ ඇලේ ගහගෙන ගිහිල්ලා ගඟට ගිහිල්ලා ගඟින් ගහගෙන මොහොතට යනවා. එතකොට මේ මොහොතට ගියාට පස්සේ දැන් ඉන්න පොඩි විය ගහගෙන ඉන්න දන්නවද? දැන් අපි කියමුකෝ සිදුරක් තියෙන ලීයා. සිදුරක් තියෙන ලීයා මොහොතේ ගහකට මොහොත හැද පාවෙන පොතන කාරි. ඒක පොතනද දන්නේ නැහැ මොහොතේ පොතන කාරි. කැස්පෑවේ කියනවා අවුරුදු 100කට වතාවක් මොහොත පත්ලේ ඉඳලා උඩට. කැස්පෑවේ අවුරුදු 100කට වතාවක් ඉන්නේ හැමදාම ඉන්නේ නැහැ. හැබැයි මේ කැස්බෑ වගේ එක හැක් වෙන්නේ නැහැ. ඒ නිසායි කන කැස්බෑ වගේ. ඒකට අර 100කට වතාවක් මොහොතේ මුඩට මතුවෙනකොට අර පේන තනි ඇහැ වතුරේ මුඩට මතුවෙනකොටම අර කොහේ හරි පාවෙවි කියන වියකගේ
අර සිදුරක් තියෙන ලී සිදුරටම ඇසෙට් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ යනවා පින්වත් මහණෙනි ඒක වෙයිද? සංඝයා වහන්සේලා කියා හිටිය ස්වාමීන් වහන්සේ කවදාවත් වෙයි ඒක සාහන් වෙයි. බුදුරජාණන් වහන්සේ වදාළා මම දේශනා කරන්නේ බුදු කෙනෙක් දේශනා කරන්නේ කලකස් බෑවා විශේෂයෙන් නමස දෙන්නේ අමාරු දෙයක් නෙවෙයි. ඊට වැඩිය අමාරුයි කෙනෙක් හතර පායි ඉපදුණු ආය මිනිස්සෙක් වෙනවා කියන එක ඉච්ඡා අමාරුයි. නිරේ කෙනෙක් ඉපදුනාට පස්සේ අපායවල 136යි. දිව්‍ය ලෝක කියන්නේ දිව්‍ය ලෝක 6යි. අපායවල 136යි. ඒ අපායයට ඉපදුනාට පස්සේ ආයෙ ලේසියෙන් මිනිස්සෙක් වෙන්නේ. ඇයි ඒ නැති පුණ්‍ය කිරියා නැති ධම්මචර්යා ඒ නෙරේ පින් කරනවා කියලා එකක් නැහැ. ධර්මයෙන් හැසිරෙනවා කියලා එකක් නැහැ. කුසල යහපත් කියලා එකක් නැහැ. සමන් කරගත්තු පවුලට විදෝවා අපේ අත්කල මුත්තල කිරිච්චල අපේ නෑදෑයෝ අපේ සංසාරේ දරුවෝ අවුරුදු කෝටි ගණනක් ඕකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ සියලු පස්සේ දැක්කා. නියපොත. මහණෙනි මේ නියපොතේ තියෙන පස් ටිකද වැඩි මහ පොළොවේ පස්ද? ස්වාමීනි මහ පොළොවේ තියෙන පස් එක්ක එන්නේ සියේ තියෙන පස් ටික මෙච්චරයි කියලා ප්‍රමාණය කියන්න බෑ. 100 ලක්ෂෙන් කෝටියෙන් සම්පූර්ණ කියන්නේ මහණෙනි ආන්නේ වගේ නිරේ ඉන්න නිරිසත්තුන්ගේ ඉගෙන අපායේ ඉන්න අයගේ මැරෙන අයගේ නියපොත්තට ගත්ත පස් පිටක් වගේ ප්‍රමාණයක් තමයි ආයි මිනිස්සෙක් වෙන්නේ අපායේ ඉඳලා. මහා පොළොව වගේ ප්‍රමාණයක් ආයෙම අපායේ තමයි. ආයෙම අපායේ. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නාසේක සියල්ල දකින්නාසේක ඒක බොරුවක් නෙවෙයි මොසාවක් නෙවෙයි මේකයි මනුස්ස උපත්ති දුර්ලභයි කියන්නේ. ඊට පස්සේ මිනිස් විද්‍යාවෙන් මේ මොන කර්මයකට මනුස්සයෙක් කියලා ඉදුණාද අපි මෙදවන මෙතනදී කොහෙද බලන අපායක් කියන්නේ මේකමයි අපාය කියලා මිනිස් ප්‍රකාශ කරන්නේ. එහෙම නෙවෙයි හිතන්න ඕන. මනුස්ස ලෝකෙ මෙන්න දුකක් නම් අපාය කොහොමද? අපාය කොහොමද? මාමයි බෑනයි නොකරපු වැරද්දට තමයි මැරුණා. මේ රජතුමා දඬුවම් දුන්නා. ඒ මාමා නොකරපු වැරද්දට කියලා මැරුවා. විමාන දේවතාවෙක් වුණා මාමා. බෑන උඩ ඉන්නවා. මාමා උඩ බෑන උඩ ඉන්නවා. උඩ ඉන්නවා නම් මනුස්ස ලෝකෙ දුක් කියන්නේ ඒවා. ඉදි කටු උඩට කොහොඹහරි කිහිරි හරි උලක් කපනවා අලවංගෝ විතියුණු උල තියෙනවා. ඊට පස්සේ ඇඳුම් ඔක්කොම ගලවලා කපුල් දෙක දෙපැත්තට පෙරි ගහලා අර උල ඉඳවලා ඇඟේ බරට පිටිපස්සේ උල එන්නේ යනවා. ඉල්ල එක්ක මේ බඩේ මතු වෙනවා, එක්ක පපුවේ මතු වෙනවා, එක්ක බිල්ලේ මතු වෙනවා. ඔය මම ගණන් කරන්න බැරි වාර ගණනක් උල උඩ නැරිලා තියෙනවා. උල උඩ නැරිලා තියෙනවා. ඔයාලට මම ගණන් කරන්න බැරි වාර ගණන්. ළඟදී සාක්ෂියක් කියන්නම්. මම අවුරුදු ගානක් කන්තරේ හිටියා. ඔය කන්තරේ ඇතුලේ ගම්මා සීරියල පිටු වෙන්නේ ගම්මානවල ඒ කාලේ කොටි පයින්නවා. කොටි කාලේ බලලා. සමහර ගෑනු ළමයි මරලා තිබ්බේ
කොසුමිතයන් මුත්‍රා මාර්ගයේ කොසුමිත යවලා කටින් මතු කරනවා. කොහොම දුකද? ඔයාලා අපි මේ පොඩි විවේකයක මේ ඉන්නේ. මේ වයසක මිනිස්සුන්ට නිරෝධයක් මතක නැහැ. වයසක මිනිස්සු කියන්නේ නැහැ පොඩි ඕනේ. ඒ කාලේ විඳ දුක 70 ගණන් වල 80 ගණන් වල ඒකී කලබල කාලේ යුද්ධ කාලේ මිනිස්සු විඳ දුක පොඩි උන්ට කියන්නේ හැමදාම මේක නෑ. මේ කාලා බීලා ඇවිදලා ඉන්න එක මේක සුළු දෙයක්. කොරෝනා වගේ එක රෝගයක් ආවොත් කටවල් වහගෙන ගෙවල් වලට වෙලා ඉන්න වෙනවා. පොලිතින් වල දාලා මිනි වල නම් වෙනවා. අපි නිකම් මල ගංගාවට කල්පනා කළා. ඇත්ත කතාව ඒක. දුක ගැන කියලා දෙන්න. ඉතින් මං කියන්නේ බෑන උළුන්නේ දෙනවා. මාමන්ගේ විමාන දේවතාවයි. මාමන්ගේ ආකාරයෙන් ඇවිල්ලා අර උළුන්නේ ඉන්නේ කාට කියනවා. බෑනේ පුරුෂය. මැරෙන්න නම් කම්බ ජීවත් වෙන්නේ. මැරෙන්න නම් කම්බ ජීවත් වෙන්නේ කියලා එළි වෙනකල් කියනවා. එළි වෙන යාමට ආය දේවතාව අතුරුදම් ලෑනවා. දෙවෙනි දවසේ තමයි තවම මේ උළුන්නේ පිටා නැරෙන්නේ නැහැ. දෙවෙනි දවසේ කියන මැරෙන්න නම් එපා ජීවත් වෙන්න උළුන්නේ ජීවත් වෙන්න කියලා. දවස් 20ක් මැරෙන්න උළුන්නේ ඉන්න මිනිස්සේ කන්දක් නැතුව බොණ්ඩක් නැතුව දවස ගානේ මැරෙන්න නැතුව ජීවත් වෙන්න ඉන්නේ මේක අපි පෞරාකම. මැරෙන්න යන්න බැහැ. ඊට පස්සේ එක රජ කෙනෙක් මේ කතාව අහලා මුල කරලා දේවතාව එන වෙලාවට ගියා. කිල්ල දේවතාව වෙනවා දේවතාව. මේ උලුල ලේ වැඩි දැන් දවස් 20ක් කන්දක් නැතුව බොණ්ඩක් නැතුව මේ ඉන්න මිනිස්සු දැක්ක ගමන් කවුරුත් කියන්නේ මම නැදනම සයිට් එකේ. ඔහේ කියන ජීවත් වේවා ජීවත් වේවා. ඇයි කියලා ඔක. රජතුමනි මම කියන්න ඕනද? නැත්තකට ගෙන්නන්නේ. මට පේනවා නිවසේ මෙයා මැරිච්ච ගමන් උපදින්නේ නිරේ අපායේ. අපායේ දුකත් එක්ක කෝටි සංඛ්‍යාත සැප උලුලෙන්නේ. කන්ද නැතුව බොණ්ඩ නැතුව උලුලෙන්නේ එක සැපක් කිව්වා. අපායේ තියෙන දුක දිවසට පේනවා. දැන් මම කියන්නේ මිනිහගෙන් බැට ගන්න බවලත් මෙතන ඉන්නවා. ඕක සම්පත්තිය අපාය යනවා. අපේ මිනිස් කියන්නේ මොකක්ද? මේක වෙන හොඳ නැල්ල යන අපායට. බලන්නකො මිනිස්සුන්ගේ කල්පනා. ඒ හේතුව නිරේ කියන එක මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. ඒකයි හේතුව. ධර්මයෙන් නිදවන අන්නවරතලා ඉන්නේ. ඕක දානෙන් සම්පත මැරිලා අපාය යනවා. කදිමුනියන් වලින් බැටකන මිනිස්සු ඉන්නවා. ඕක දානෙන් සම්පතක් මැරිලා අපාය යනවා කියන්නේ. ලෙඩ රෝග වලින් කෙලිකා වලින් කොලෙස්ටරෝල් ප්‍රෙෂර් අන්තිපත් වේදනා ඔළුවේ කැක්කුම් ඇඟි කැලේ අයින් කරලා ඒක දානෙන් සම්පතක් මැරිලා අපාය යනවා. කිසි කෙනෙක්ගෙන් හොදක් නැහැ කොච්චර කෙරුවත් නෙමෙයි සුන්දර. දැන් මොනවා දැන් ඔය දැන් ආයහාම්දුරගේ විච සේවය යහපත් මේ පන්සලට ආවම පෙන්නේ. නමුත් පොඩි වැරද්දක් වෙන්න ඕන බලන්න. ඒ නිසා අපි සමාජයේ සේවය කරනකොට අපිට අපේ නිවනක් ගැන හිතාගෙන මෙහක් මේ මිනිස්සුන්ගේ හොදක් නම් බලාපොරොත්තු වෙන්නේ. අපේ නිවන අපි හොයාගන්න.
මිනිසුන්ගෙන් බැනුම් අහන එක සම්පත නැරිලා පයින්නවා කියලා. හොඳ කියන එක හොඳ නාමයෙන් කියන එක ඊවල ඇත්තම නෑ. තුන් වේල දරුවන් වේල දෙනවා. උදේ දවල් හවස. කී ගමනක්. රෙදිවික හොදනවා වාහනයක් වගේ. කාමර අතුගාන, ගේ අතුගාන සම්පති සමාගම් වලට යනවා. අනේ අම්මලාට වැඩ වැඩි නේද? අනේ ඔයාලට උදව් වෙන්න ඕනද අහනවාද? බත් ටික කකා බත් පතට ගලනවා. මේක අද වැඩි හැටිලා. මිරිස් මන්දි, ලුණු මන්දි, අද පරිපූර්ණ බලකරගෙන එකක් කියන්නේ දිග්ගෙම නැද්ද? එතකොට දැන් තේරෙන්නේ කොච්චර කලක් හොඳ නාමයක් කියලා එකක් අහන්නවත් නැහැ. අන්න කිසිම හොඳ නාමයක් නැතුව වහාලියක් වගේ වැඩ කරන එක හැබැයි අපායන. ඔයාලා දෙන දුක පීඩනය සංතාපය ඉවසා ගන්න පින්තුනේ නිරේ ගැන හිතෙන්න. නිරේ ගැන හිතෙන්න අපාය නිට වඩා දුරුයි කිය. ඒ කරුණාවන්ත හෘදයක් කිසිම කෙනෙක් නැහැ. පවුනේ යන අනේ කියන අත දෙන්න කිසි කෙනෙක් නැහැ. නෑදෑයෙක් නැහැ. අපේ කෙනෙක් නැහැ. අපේ දුක් ලතෝනේ අහන්න කෙනෙක් නැහැ. නිරේ කියන්නේ මහා දුකක්. මහා ගිනිජාලාව, මහා ලෝභය හැලිය, මහා ගිනි අඟුරු කන්දක්, කටු ඉඟුලක්. දැන් කටු ඉඟුලේ නගිනවා කියනකොට මිනිස්සුන් හිතනවානේ කැමැත්තෙන් කොහොමද කටු ඉඟුලේ නගින්නේ කියලා. කැමැත්තෙන් නෙවෙයි නගින්නේ. ඊගාට මහ පොළොවේ දුවනකොට මේ පිටිපස්සෙන් ඇත්තු වගේ දිග දල එළියට ආපු ලේ පෙරාගත්ත භයානක රූප තියෙන බල්ලෝ පන්නනවා මේ සතාව. මේ බල්ලෝ පන්නනකොට ඒ බල්ලෝ දකින්නකොට ඇති වෙන බය, සංතාපය, සංත්‍රාසය. මේ බියත් එක තමයි දුවන්නේ. බයට දුවනකොට ඇඟේ කටු ඇනුනක් දුවනවනේ. බෝතල් කටින් කැපුණත් කලියෙ පන්නනකොට බෝතල් කට්ටට කකුල පෑගුණා. කකුලට බෝතල් කට්ටක් පෑගුණොත් ඕක හොය වයින්නවාද? කැපෙන එකක් කැපෙද්දී කියලා දුවනවා. අලියෙ පන්නනකොට අර මහා භයානක ඒ නිරි බල්ලෝ යම බල්ලෝ පන්නනකොට අර ඉදිරියේදී වඩුවේ පල්ලෙහාට කටු තියෙන ගමක් ඒකේ නගිනවා. ඒකේ නගින්නේ එක සැපයි බල්ලෝ කපනවට වඩා. හැබැයි මේකේ නගිනකොට මෙහින් ඇහෙන උල පිටිපස්සේ මතුවෙන්නේ. ලේ වැක්කේනවා. කැරකිලා අනිත් පැත්තට වැටෙනවා. කැරකිලා උඩ ඉඳලා වැටෙනකොට ඇමිනෙන්නේ ආයෙ උඩට. ඒ උඩ නැමුණොන ඒ නිවිසතාට තියුණු තුඩ තියෙන ගිජු ලිංග කොටස. ඒ ගිජු ලිංග යන්නේ දෙන්නේ ඊළඟ උඩට අත දෙනවා. ඊළඟට ඉතින් යනවා. එහෙමයි පටන් ගන්නේ. බුදුරජාණන් වහන්සේ සත්සුදස්සේ නිකදේකා ඒකයි මේ සංසාරේ බයංගයි කිව්වේ. ඒකයි පව කරන්න එපා කියලා කිව්වේ. මට මොනවද තේරෙනවා මේ ජීවිතේ නිරය ඇක්ස්වලින් දැකපුවා. මනෝකයෙන් දැකපුවා. මැරිලා ආයෙත් දිච්චයි මම. නිරය ඒක ආන්දරණම්කට නිරේ කියනවා. ඒ ආන්දරණම් බය වෙච්ච ගමන්මයි ඉන්නේ. ඒ ආන්දර බය වෙච්ච ගමන්මයි ඉන්නේ. ඒ ආන්දර ඊට කලින් නිරේ ඉඳලා තියෙන්නේ. ඊට කලින් ගමන් හිටපු ඊළඟදාරි. ඊළඟදාරි කමකට වල් වැඩ කරනවා. ඊට පස්සේ මෙයා
නිරේ ඉපදුණා. ඊට පස්සේ ඇඟ චූටි නිරිසතාගේ ඒ නිරිසතාගේ මුත්‍රා මාර්ගය විශාලයි. ගිනිගත් යකඩ ආසනයක් යකඩ ගලක් උඩ තියලා ගිනිගත් කුළු ගෙඩි වලින් හලනවා. මෙහෙන් ඇඟ පිච්චෙයි. ඒ විලාසෙ බයයි අදටම බයයි. එහෙමයි නිරේ කියන්නේ. ඔන්න ඔය නිරේ ඉන්න මේ ලෝකේ වැඩිපුරම ජනතාවක් ඉන්නේ. ඕකේ ආය මිනිස්සෙක් වුණු නියතිකට ගත්ත පස්සේ දක්වන. අපායෙන් එකෙක් කැවිලා ඔය බඩට ඉපදුණා. වාසනාවන්ත දරුවෙක්. ඒකයි දරුවෝ ගොක්සා කරන්න නැහැ. ඒකයි දරුවෝ ගොක්සා කරන්න බෑ. අපායෙන් ඉපදලා අම්මා කෙනෙක්ගේ බඩට ආපු කලලෙ ඉපදුණා. ආමුදුරනමක් ඒ කලලෙ නැති වෙන්න දෙයක් කිව්වොත් ආන්දරගේ මහානකම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එච්චරේ මනස උප්පත්තිය කියන වචනේ. ඊගොල්ලෝ සියදිවි නසා ගන්න කල්පනා කරන්න එපා ප්‍රශ්නවලදී. බෙල්ල වෙලේලා ගන්න වහ ගන්න ගොඩනැගිලි වලින් පනින්න ඉස්සරහට යන්න මනුස්ස ලෝකෙ මෙන්න විඳවනවා නම් නිරේ කොහොම ඇතද කියලා හිතන්න. සියල්ල දන්නා සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි තිරිසන් ලෝකයක් කියන්නේ තිරිසන් ලෝකේ දැන් අපායවල 136යි කියනවනේ තිරිසන් ලෝකෙක එක මෙච්චර ලෝක තියෙනවද කියන්නේ දැන් කුරුල්ලෝ ගත්තොත් එක නිකායක් කුරුල්ලන්ගේ නිකායවල තියෙන්නේ යෙරුවෝ ගැඩවියෝ පණෝ සත්තු පුරා කෝපි මේ වැස්සට ඔයාලා ගණනකට එනවා මේ වැස්සේ දෙමිහෙන් සත්තු දීපව කොච්චරද තව සතේගේ බඩට පණ පිටින් ඉලෙන සත්තු කොච්චරද ලෝකේ කෝටි 800ක් මිනිස්සු ඉන්නවා මේ මිනිස්සුන්ට කෑමට දවසකට මාළු කොච්චරද කෝටි 800ට එක මාළුවා ගන්න එක ආල්මස් හදාගෙන උනා කෝටි 800 දවස් ගානේ කොච්චර සත්තුද නායකයන්දර දන්නවා පිටරටවල පණ පිටින් සත්තු ගන්න පණ පිටින් සත්තු ගන්න පිටරටවල කඩ පොළ වතුර දාලා මානුවෝ සාරපයි යෙම්බෝ සරපොත්තු පණුවෝ පණ පිටින් බැලලා ගන්න හිනාන්නේ චීනේ අනවසර කන්ටේනරයක් යනවා පොලිසිය. අල්ලනෝගේ කන්ටේනරේ තිබ්බේ මිනිමස්. චීනේ වැඩිම ගණන තියෙන ආහාර මම ෆොටෝ දැකලා තියෙනවා. මව කුසේ හැදෙන කලබේ සම්බල කරනවා. සංසාරේ කියන්නේ එහෙම එකක්. දැන් මහා සෝස් කෑවා. ඔයාලා ගිහිල්ලා චීනුන් අතර ඉපදුනොත් එන්නේ. පින්පව කතාවක් නෑ, හොඳ නරක කතාවක් නෑ. අපේ නෑ බඩ දරුවෙක් වෙනවා සම්බලක්. ඒකයි මේ බුද්ධ ශාසනය මොන දෙහිච්ච වෙලාවේ දන්න තේරෙන සිංහලෙන් බණ ඇහෙන වෙලාවේ මේ කියන්නේ පව කියන જાතිය නම් කරන්නේ. අදුම දරණ පන්සල් පදපාවත රැකගන්න නැගෙන්න කලින් මහ ලොකු පිරුවාවල් නැතුණාට අහසල්ලන්න බැරි වුණාට දීලා ප්‍රයාස කරන්න බැරි වුණාට රහත් වෙන්න බැරි වුණාට දුම තරණ පන්සල් පදපහ දැන් ඒ ලෙවල් වලට මෙච්චරයි ඕ ලෙවල් වලට මෙච්චරයි අහවල් උපාධිය අපේ ගේ දැන් කඩන දෙක හදනවා මොන අපි ගන්නදී වාහනයක් ගන්නවා මිනිස්සේ ජීවිතේ හොඳයි ඇතුලෙන් බලන්න පන්සල් පද පාරක් මොකද කට තියෙන පරිදි කියවන්න නැතුව අපිට පන්සල් පද පාරක් දකින්න බැරුව ආන්දරන්ගේ සීරියෝ වෙනවා මොන මිනිස්සු
අවුගේ දවස්වල උතුම් දළදා වහන්සේ සුගන්ධ පුතින් එළියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ මහා ප්‍රාතිහාර්යක මම මේ මහා ප්‍රාතිහාර්ය දැක්කගෙන කෙසේද මේ දැක්ක ප්‍රාතිහාර්ය ඔය දළදා වහන්සේගේ තියෙනවා පින්වත්නි මහා පුරුෂ ලක්ෂණ හතරක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ දන්ත ධර්ම නාමයෙන් 40ක් තියෙනවා. 40. චත්තාරිස දන්ත. තුනේ 40 එක නමක් වගේ. ඊළඟට තියෙන සමදන්ත. දත් 40 සමානයි. ඒ එක දන්ත ධාතුවක් වගේ. ඊළඟට අවිපර දන්ත දස් අතර මුන්ති හිදසක්වත් නැහැ. ඒ දන්ත ධාතු නාමයෙන් කොයි. අන්තිග්‍රහණ සුසුක දහඩ සුදෝසු දන්ත ධාතු නාමයෙන්. බුදුරජාණන් වහන්සේ එහෙමද පිළිසිදු දන්ත දෙහින්නේ සංසාරේ කියලා නැහැ. පරුස වචන කියලා නැහැ. අනුන් විදවලා නැහැ. කුණුහරුප කියලා නැහැ. කියලා නැහැ. විද්‍යා ආධින ජීවත් වෙලා නැහැ. රවටලා යන්නේ අනුන්ගේ. ඒ මොලෙන් අනිත්‍යයට යහපතම කියලා. ඉතින් ඒ එක දරදා වහන්සේ නමක් එළියට වදිනකොට දස දිශාවෙන් ජන ගංගාවක් ගලනවා. වලක්වන්නේ අන්නතරාධ්‍යාය. ඇයි මේ ප්‍රාර්ථනාවක් නොවෙන්නේ? ඔයාලගෙන් මගෙන් දඩ ගැලවෙන අවුරුදු 7න් මගේ නම් අවුරුදු 16න් දඩ ගැලවෙනවා. ආයා අපිට ආමුදසක් අපි මේ මතේ කියන බලබල ඉන්නවද? අපිට ආමුදසක් බලබල ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක දළදාවක් වඳින්න දකින්න මිනිස්සු දෙන්නේ බලන්නද? ප්‍රාතිහාර්යයක් නැද්ද? ප්‍රාතිහාර්ය සංසාරේ සමගි වෙච්ච කරුණු කිව්ව භාග්‍යතුන් පෙරම්පුර සිංහල දෙමළ මුස්ලිම් කතෝලික ඔක්කොම එකතු වුණා. බුදුන් දකින්න යන මිනිස්සුන්ට කතෝලික පාදකලා දානසල් දෙනවා. මුස්ලිම් අය දානසල් දෙනවා. ඊළඟට යාපනයේ කෝවිල් වල පූජාරිලා දෙමළ මිනිස්සු දන් දෙනවා. කතෝලික මිනිස්සු දන් දෙනවා. එදොනේ ආගම ඔක්කොම ටික සමගි කරලාද නැද්ද? එක දළදා එළියට වැඩලා ගම්ද පුතියේ මිනිස්සු සමගි කරලා අන්න දළදා ප්‍රාර්ථනාවේ ප්‍රාර්ථනාවේ රැස්වීමේ අද කාලේ ෆෝන් එකකින් වීඩියෝ එකක් හදන්න මගේ රැස්වීමේ හදන්න ඕනේ. ඒක නෙවෙයි මේ කියන්නේ. මිනිස්සු ගෙවල් වල ඇඳපු මිනිස්සු පරිභෝග කරපු මිනිස්සු ඉතිරේ දාගෙන පාරින් දවස් 3-4ක් දැන් බලලමයි යන්නේ. රණ්ඩු වෙවි හැරෙන්නවා. ඇවිල්ලා එන්නේ රණ්ඩු වෙවි හැරෙන්නවා. දළදා වෙන්නේ. දළදා ප්‍රාතිහාර්ය. එක දළදා එළියට වැදලා දවසකට ලක්ෂ 4 ගානේ දවස් 10ට ලක්ෂ 40කට බඩගින්නේ නැතිව කෑම දෙනවා. දම්සල මිනිස්සුගේ දාන පාරමිතාව ඇති කළා එක දළදා එළියට වැදලා. ඊළඟට වෙනවද ඒ උතුම් දළදාව එක දළදාවක් එළියට වැදලා ගම්ද කුටියේ මිනිස්සු කී ලක්ෂයකගේ කටින් සාදුකාර කියනවා කියලා බලන්න. අන්න දළදා ප්‍රාර්ථනා. දවස් 4-5ක වෙලෙස මහන්සිය එක දළදා වහන්සේ දඩේවල නැතේ. නැතිලා ආගා එනවා. අපේ බුදුන් අපි දැක්කා කියලා. අපි නම් දැන් නිවන් එක දළදා දැකලා හිතෙනවා අපි නම් දැන් නිවන් ලැබෙන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ දැක්කොත් බුදු මොහොමඩලෙන් බණ ඇහුවොත් මේ මිනිස්සු නිවන් දකින්න පුළුවන්.
දලදා ප්‍රාන්තයන් ඔය එකක් දෙකක් මම ඔය කිව්වේ. ඔහොම තිබිලා ජීවල් වල ඉඳලා ටීවී ෆෝන් එකෙන් බලලා ඔන්න පොලිම වැඩි අන්න පොලිම වල ගහ ගන්නවා. ඔන්න උපාර ගම්මල ඔය දලදා වන්දේ කියලා ඔන්න මරා ගන්නවා. ඔන්න කෑම අන්න බෝතල් දාලා අන්න කුණු මම දැක්ක කුණු කිලෝ මේ කිරලා තෝම් හයිදේලා කුණු කිරලා ඒක දලදා වන්දනාවේ ප්‍රාතිහාර්ය නොදැක කුණු දැක්කා කුණු දැක මිනි කියවනවා විනාඩි 5ක් පොළමේ ඉඳ හයියන්නේ විනාඩි 5ක් පොළමේ ඉඳ තමන්ට හයියකුත් නැහැ පන්සිල් පද පහක් රකින්නේ ඉන්නේ කියවනවා කඩවල ගන්න මම අහන්නේ මේ මිනිස්සුන් වන්දනා කවද්ද මේ මිනිස්සුන් වන්දනා කවද්ද ඒකයි කියන්නේ කට තියෙන පදයෙන් කියවන්න දෙපා අනුන්ගේ ඇදේ වල එනකොට පොඩ්ඩක් කල්පනා කරන්න මට මන්සිල් පද පාවක් පුළුවන් කියලා අනුන්ගේ සීලේ වල එනකොට පොඩ්ඩක් කල්පනා කරන්න මට මනසින් පරිවර්තනයක් කරන්න ඕනේ. තමන් ගැන බැලුවා නම් මේ කඩවල නිකම්ම නැහැ. ඊවල තොරතෝන් කියන නැතුව කච්ච කරලා. ළමයිනුත් මේමයි මායමුත් ඒවා. සනසිල්ල කියන්නේ ඔයාලා අත්විඳින්නේ නැද්ද? ඇයි පින්වතුනි මනසලෝ ඉපදෙලා නිදහස කියන එක විඳින්නේ නැද්ද? සතුටක් කියන එක විඳින්නේ නැද්ද? හැමදාම ගෙවල් වල මරන් නෙල්ලමද මේ පිළිෙන්නේ. පොඩක් හතර අපායගෙන කල්පනා කරන්න. පොඩක් නිහඬ වෙන්න. දෙන්වත් ගෙවල් වල රණ්ඩු නතර කරන්න. මැරෙන්න කලින් පන්සිල් පදපාවක් රැක ගන්න. හතර පොයේ කිව්වම සිල් ගන්නවා. පොයට සිල් ගන්නවා. විතර මරණ ගන්න. දෙතරට නිවන ගෙනියන්නේ නැහැ. ගෙදර ගිනිනවා ගන්න හිතන්නේ නිවන තියෙන පන්සලේ කියලා. නිවන තියෙන ටයිම් කියලා හිතනවා. බෝධිය ළඟ කියලා හිතනවා. එතන සිට පොරවගෙන පරබාගෙන ඉන්නවා. ගෙදර ගිහින් අර කියන්නේ මේ කියන්නේ මෙහෙමයි මේ උල්පත ගන්න. උල්පත ගන්න මේවා නැතිවෙන්නේ මනුස්සය අපේ මම මේ ගැන දන්නේ නැහැ ඇත්තටම ආවමන්නේ අපේ ගම්වල හැකියෝය සංසාරේ ඒකයි අපි අම්මලා පුංචි කාලේ පුතේ අනුන්ට ඇඟිල්ලක් දික් කරනකොට තමන්ගේ පැත්තට ඇඟිලි හතරක් තියනවා කියන ඉතපන් කියුවා අපේ අම්මලා කියුවා නිහඬ වෙන්න තමන්ගේ අනුපාත හදා ගන්න, වැරදි හදා ගන්න, තිරිසන් ලෝකේ සත්තු මැරෙන්නේ නැහැ. සමහර ඌරු මරණ තැන් වල දැන් අපි මාළුව මැරෙන්නේ ගැන කිව්වේ. ඌරු හර එළුව බැටළුව කාව තාරාව කොච්චර දවසකට මැරෙනවා. සතා සර්පය කොච්චර මරනවා. ඌරු මරනකොට ඌරුන්ගේ ඇඟ තල්ලා මේ මස් මොලොක් කරන්න බඩට බඩේකින් මුණු වතුර නටවන මුණු වතුර බඩට දාන ඌරගේ මැරෙන්න බඩ සුද්ධ කරනවා. ඊට තල්ලා මරන මම මේ කියන්නේ මරණ කෙනා ගැන නෙවෙයි තිරිසන් ලෝකේ දුක. ඒ අය මේ කතා කරන පොලිසි නෑ යුක්තිය නෑදෑයෝ නෑ සාධාරණ අසාධාරණ හොයන්න කෙනෙක් නෑ විඳවන්න හදනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔය මැරෙන සත්තු අතරින් මැරෙන ආය මනුස්ස ලෝකයකට එන්නේ මේ සිල්ල ගත්ත පස් පිටක් වගේ මම පොළොව වගේ ප්‍රමාණයක් ආයේ තිරිසන් නෝන ඉපදෙනවා. ඒකයි ඔය බඩකට තිරිසන් නෝන ඉඳලා එකෙක් ආවත් ඒ දරුවා පරිසම් කරන්න ඕනේ මේ උපත්ති දුර්ලභ නිසා.
මේ උපත්ති දුර්ලභයි. ඒ තිරිසන් ලෝකෙ විඳවන්නමයි හැදෙන්නේ. අපේ අසපුවත් තියෙන මොනරාද? ඊට පස්සේ මේ කන්ද මොලේ පොකුණක් වෙන පොකුණේ මාළු දෙතුන් දෙනෙක් දාලා තියෙනවා. ඒ නායකයන් මැදකම ආන්දෝලනේ ඔබ වහන්සේ කියන කතාවක් තියෙනවා. මම මොකද? ඔබ වහන්සේ වෙනවද රැයට තියෙන වැව? ලොකු වැවක් තියෙනවා නේද? ඒ මම ඕකේ දවසට කිලෝ 60-70ම මාළු වන්දනවා. ඒක එක්තරා විශේෂ දවසක අපි කියමු උපන් දිනේ කියලා. මේ මාළු උදේ රැය දැනගන්නවා. උදේ ඔය අඳුන නැගින වෙලාවට ගිහින් මේ මාළු ගන්න මිනිස්සුම වැව බන්ට් එකේ දිගට මේ නරාය ඔක්කොම ඇදගෙන එනවා ඒ වෙලාවට. මේ උපන් දිනේ කියමු උපන් දිනේට අර මාළු ඔක්කොම දැලින් මුලට ගත්තාම තමයි මාළු නැගෙන්නේ. අතුර ඇතුලේ දෙන්නේ. ඒ නිසා මාළුවෙක් බේරන්න ලොකු බේසන් අරගෙන උදේ පාන්දරම ගියා නේ. ආන්දරේ කට්ටිය ඔක්කොම අර දැල්වෙන ගන්න මාළු ඔක්කොම නිදාස් කරන්න මාළු අල්ලන අයට මෙන්නතරගේ දෙගුණයක් ගෙවනවා. මොකද මාළු කාර්ය ඔක්කොම ටික අල්ලගෙන යනවා. දැල් අදිනවා දැල්වල මොනවද නැහැ. මාළු කරන්නේ නොකිය ගියේ. කිලෝ 60-70ක් මාළු අල්ලන වැඩේ එදා අවුලලා තියෙන මාළු 5 දෙනා. එයින් එකකින් නැගලා. ඉතුරු 4 දෙනා තමයි අර පොකුණට යනවා. මේ මාළු ඉපදෙන්නේම කම්මෙට නෑ. දෙන්න මොන සාක්ෂියද? ඒ නිසා සතේ සිව්පාවේ කියලා ඉපදුනොත් මේ සුළුපටු දුකක් නෙවෙයි. ඊට වැඩි ගැටයි දැනුම් අහගෙන ඔය විදිහේ දුකක් ඉඳලා කලාතුරකින් ආදී සාදු කියන්නේ ආදී අන්ධකාරයේ පිට වෙනවා. කටින් සාදු කියලා කියනවා. රෝමන්සයි ජයසිරිම පොදිනවා කියලා වන්දිනවා. ත්‍රිදී කඩපු බල ටිකක් හරි ඇහෙනවා. ඉවසන්න දෙන්නේ මේ දේවල් වල කරදර ඉවසන්න කරදර නැති මිනිස්සෙක් නෑ. මල්ලංගන මිනිස් වෙනවා කරදර කියලා. මං කියනවා පින්තුනේ මට ඔය කරදරේ සුදුස්කාලා සනීප කරන්න පුළුවන්. ඔයාලා විතර කරදර ඔක්කොම නැති කරන්න පුළුවන්. මට පොඩි දෙයක් ඕනේ. මොකක්ද අහන්නේ? ඔයා ගෙවල් 10 කරදර නැති ගෙවල් 10කින් අඹ විතර දෙන්නවා. ඒක මට ඔයාලා විතර ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඊට පස්සේ මානේ හඳුනේ එහෙම නම් අඹ හොයා ගන්න නැහැ. මං කියන ඉන්න කරදර නැති ගෙදරකෝ නෑ. ඔයාලා ගෙදර සාමාන්‍ය ගෙදර. ළමයි සිදෙන්නේ කොල්ලෙක් කියවලුවගේ අම්මා කෙනෙක් හඳා ගන්නවා. මම සානිප කරන්න පුළුවන්. කොහොමද? ඔය කෙල්ලගේ පන්තියේ කොල්ලොත් එක්ක යාළුවා නැති කෙල්ලෝ 10 දෙනෙක්ගෙන් අප විතර කරන්නේ. අනේ එහෙම නෑ අනේ. කොහොමද අපිට තමයි ලොකෝට මේ ඔළුවෙන් මේ ප්‍රශ්නේ හදාගන්න. නේදවන්න. ආර්යයන්ලා කියනවා ආන්දරේ මොන කරුණයක්ද දන්නේ හතරම් පිළිදෙනවා. මං කියනවා කිසන්න පුළුවන්. කොහොමද? 60 පැනපු හතරම් පිළිදෙන්නේ නැති ආර්යයන්ලා 10 දෙනෙක්ගෙන් අප මෙතන දෙන්නේ. කියනවද? නෑ. අපේ මිනිහා දැරයි මගේ ඉතින් ඉඳනවා ආන්දරේ. මං කියනවා සනීප කරන්න. මොකද්ද? මිනිමුත් එක රන් වෙන්නේ නැති ගෑනින්නේ ගෙවල් 10කින් අඹුන්ට. ඉනිරාගේ ප්‍රශ්නේ කියන්නේ සාමාන්‍ය දේවල්. ඉවසන්න විශේෂ දේ තමයි ගල්දා වහන්සේ ගැන ඇහෙනවා. රෝහණන්සේ වන්දින්න ලැබෙනවා. ජයශ්‍රී මා බොහෝ ආන්දර වන්දින්න ලැබෙනවා. ගරුතර සංඝරත්නයේ දකින්න ලැබෙනවා. දානෙ දෙන්න ලැබෙනවා. බාරගන්න ලැබෙනවා. මේවා විශේෂ. මේවා නිසත්තු නැහැ. තිරසාන නැහැ. ඒකයි විශේෂ. මේ නිසා මේ ගෙවල් වල කරදර කියන මූණු වෙලන්න දෙබර ගෙඩිවල් වලින් එපා. පොඩ්ඩක් hina වෙලා ඉන්නේ.
සමහර අයගෙන් හිනාවක් ගන්න බෑ. අලුත් එක හොයනවට වැඩිය අමාරුයි හිනාවක් ගන්න එක. පොඩක් සිරියාවක් ඉන්නද? ඒ සිරියාව එන්නේ ඒ හිනාව එන්නේ හිත සැහැල්ලු වෙන්න ඕන. අතාරින්න ඕම තමයි ප්‍රශ්න. දරුවෝ උනත් ඔයාලගේ පටි ඉක්ුණාට කොහේ හරි ලෝකෙකින් ආවා. කොහේ හරි ලෝකෙකින් ආවා. මනුස්සයා රහද දෙන්නට කොහේ හරි ලෝකෙකින් ආපුටේ ඔයාලට නඩත්තු කරන්න බෑ. නැන්දිනේ. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයාලගේ අම්මා, ඔයාලගේ තාත්තා ඔයාලා පොඩි කාලේ ඉඳන් හදාගත්තේ ඔයා ඔය මට්ටමට ගේන්නද? නෑ. ඔයාගේ අම්මගේ ඔයාගේ තාත්තගේ ප්ලෑන් එක වෙනස්. ඒ වුණාට සිද්ධ වෙන්නේ වෙන එකක්. ඔයාටවත් ඔයාගේ අම්මගේ තාත්තගේ අදහස් ඉෂ්ට කරන්න බැරි වෙච්ච එකේ ඔයාගේ දරුවෝ කොහොමද ඔයාගේ අදහස් ඉෂ්ට කරන්නේ? මේ බණ කියන මටවත් බැරි වුණා මගේ අම්මගේ අදහස් ඉෂ්ට කරන්න. ඇයි? මගේ අම්මා මාව හදාගත්තේ ආන්දරමක් කරන්නද? නෑ. මම ඉරණම විසින් ආන්දරමක් කොලා. ඒ නිසා මතක තියාගන්න ඔයාලගේ දරුවෝ ඉරණම විසින් යනවා. හොඳ නරක කියලා දීලා, යහපත අයහපත කියලා දීලා, ඒ දරුවන්ට අධ්‍යාපනයක් දීලා, යුතුයකම් ඉෂ්ට කිරීම විතරයි කියන්නේ. පැහැදිලිනේ? දරුවෝ ගැන උනවට වැඩි හිතලා බිඳවන්න එපා. බිඳවන්න එපා. හිත සෑහළු කරගන්න. මනුස්සයාට යුතුයකම් ඉෂ්ට කරන්න, බිරිඳට යුතුයකම් ඉෂ්ට කරන්න සෑහළු වෙන්න. මේක තමයි මම ලබා උපන්නෙ කියන්නේ. ධර්මයේ තියෙන දිශාවට යන්න. අනුම තරමේ දුකු දේවල් නැතත් මානසික පරිපාලනය කරලා දම්පෙන් වල දන් දෙන්න. තමන්ගේ ශාසනයට යමක් කරන්න. ශාසනයෙන් තමන් අර ණයපාර වෙන්නේ. ඇත්ත කතාව. මහා කරුණා සිද්ධියන මහා කස්සප මහ රහතන් වහන්සේ ඉඳන්නේ කකායේ ඉඳන්ගේ පාස්තරේ ළඟට තමන්ගේ පාස්තරේ නම් කළා. ඉඳන්ගේ පාස්තරේ මහා කස්සප මහ රහතන් වහන්සේ පාස්තරේ ඉඳන විදිහට ඒ තමයි කරුණාවන්ත මුනිවරයෝ. ඉඳන්නා දම් බෙදනකොට කුණුවිච්ච ඉඳන්ගේ ඇඟිල්ල පාස්තරේට වැටුණා. ඒ ඇඟිල්ල අයින් කරලා ඉඳන්නට තේරෙනවා දාන වැළඳුවා. ඉඳන්නට පුදුම හිතුණා. එදා රැ ඉඳන් මැරුණා. මැරිලා දිව්‍ය රාජ්‍යයක් ලැබුණා. දිව්‍ය රාජ්‍යය. කුස්ත හැදලා ඉන්නේ. දැන් ඇඟ රත්තරන් වටයි. මැස්සෝවා ඉන්නේ. දැන් ලක්ෂ ගණන් දිව්‍ය අප්සරාවෝ. කුණු ගලලා ඉන්නේ. දැන් සුවඳමන. වීර්ය පාරක් ඉන්නේ. දැන් දිව්‍ය මාර්ගාව සංවිති මුතුමෙන් සිංසසන්. ඒක නේද සැබෑම එයාට වෙච්ච යහපත. අර රහතන් වහන්සේ කොච්චර කරුණාවන්ත වුණාද? මේ නිසා දුක්පත් වුණා උයන බත්පතෙන් අනුන්ට දෙනවා මොකක්ද? ගංගා හරියලා ඔය අපිට වැරදිච්ච දැනක් ඔය දන් දෙන්න මිනිස්සුන්ගේ අපිට නොදුන්න නිසායි නොලැබෙන්නේ දුන්න කෙනාට ලැබෙනවා. ඒකයි වෙන්නේ දීම නොදීම කියලා කියන්නේ. මානසික පදපාරකින් පොඩ්ඩෙන් නම් දෙන්න. පොඩ්ඩෙන් නම් දෙන්න. ඊතර බලන්න කෙලියක් හැදුණා සංඝයා කියලා පූජා කරන්න. වැරදුවා ඕනේ නැත්නම්. කෙසෙල් කෙනෙක් හිතුණත් ඇවරියා සංඝයා වරිසා කියලා පුදන්න. වැරදුවා ඕනේ නැත්නම්. අස්වැන්න ගන්නකොට අස්වැන්නේ කොටසක්
हाँ बी सेरुවක් හරි ආන් सेरुවක් හරි උදන්න දන් දෙන්න දන්සල් වලට දෙන්න මොකද නිවනේ මහා දුකක් තියෙන සංසාරේ සතර අපා දුක බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ප්‍රේත ලෝකේ කියලා සත්‍යය අම්මෝ ප්‍රේත ලෝකේ කියන්නේ නම් ඉක්ෂණේ ගලන්නේ ඉතිරික ප්‍රේතයන් අටවල් සුදු වෙලා පණුව වැටෙන ඌරු කොට තියෙන කිඹුල් කොට තියෙන බඩ ගගා යන කුණු වෙලා ඉන්නේ පුදුම ප්‍රේතයන් මුදුලෝ කියනවා ඇයි ඒකේ අවයව ලුසු වෙලා පරිදිලා යන්නේ විදු ලිහිණිය කොටනවා නැග ගිනි ගන්නවා විලාප දේශය කරන ඔය ප්‍රේතයෝ බලන්නේ එච්චර විදවන ප්‍රේත ලෝකෙ ඉතින් මේ ප්‍රේත ලෝකේ කර්මාන රූපෝ ඒ කියන්නේ අම්මගේ ඕපපාතයි දැන් අපි මොන කර්මයකින් ඉන්නවා අම්මගේ තාත්තගේ ඉපදෙන නිසා අම්මගේ තාත්තගේ උරුව අපි දෙනවා ඇහැ කන නාසය දිව කය මනස මනුෂ්‍ය ස්වරූපේනවා මොන කර්මයකින් ඉන්නත් මව කුසලින් ඉපදෙනවා ප්‍රේතය උපදින්නේ මව කුසලින් නෙවෙයි අමාර ප්‍රේතය උපදින විශාල ගලකට ඇවිලා ඔළුව විතරක් මෙන්න හරවන්න පුළුවන් ඇඟ ගලේ ඇවිලා අවුවට පිච්චෙනවා වැස්සට දෙනවා කෑම හොයාගෙන යන්නද නෑදෑය බින්දුව නතර බින්දුවන් යන්නද ගල් ප්‍රේතයෝ ඉන්නවා ගල් ප්‍රේතයෝ ගල්කට ඇවිල්ලා ඇඟ උස්සන්න බෑ ඇඟ සීගිරිය වගේ වෙලා ඔළුව ලම්පිටිය වගේ ප්‍රේතයෝ ඉන්නවා ඇඟ සීගිරිය වගේ වෙලා ඔළුව පොත්තිදිය වගේ වෙලා උගුර ඉදිකට වගේ කියන ප්‍රේතාවුන තියෙනවා අම්මෝ ප්‍රේත ලෝකෙ දුක කියලා නිම කරන්න බැරි දුක ප්‍රේතාවුන්ගේ බුදුරජාණන් වහන්සේ වදාළා ඔය දෙවියන් නෙමෙයි මැරෙන අය නිවිසිරට ගත්ත පස්පිටවල ප්‍රමාණය ආය මිනිස්යන් අතරට එන්නේ පෙරේතයන්ගෙන් මැරෙන අය මහ පොළොව වගේ ප්‍රමාණය ආය පෙරේත වෙනවා අන්න ඒ නිසායි පෙරේතෙක් මව කුසට ආවත් ඒ කුසලින් දෝන ඒකයි මනස ඝාතනයේදී භයානකම ඉතින් දිනවලදී ඊට පස්සේ මම මනස ලෝකෙ ඉන්නේ කියලා ඒ මනස ලෝකෙ දැන් බලන්න කොච්චර අමාරුද මනසෙක් වෙනවා කියන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මනස ලෝකයට ආවට පස්සේ මේ මිනිසුන් වෙනස් සංකේත සමහර අය ආයුෂ අඩුයි සමහර අය ආයුෂ වැඩි සමහර අය දුප්පත් සමහර අය පොහොසත් සමහර අය ලක්ෂණ සමහර අය ලක්ෂණ සමහර අය මහේසාක්ෂේ සමහර අය මහේසාක්ෂේ ඉතින් නම් දුන්නේ සමහර අය වංශවත් කුලවල උපදිනවා සමහර අය හීන කුලවල උපදිනවා සමහර අය ලෙඩ රෝග වැඩි සමහර අය ලෙඩ රෝග අඩුයි සමහර අය මුද්ද කල්පනා ශක්තියක් තියෙනවා නේ සමහර අය නැහැ මනුස්ස ලෝකෙ ඉපදිලා වෙනස්කම් අත ගන්නවා බුදුරජාණන් වහන්සේ වදාළා මෙයා කලින් ජීවිතවල ප්‍රාණඝාතය කරන කෙනෙකුට සත්තු මරණ තියෙනවා නම් ඒ කර්මයන් මිනිස්සුන්ට විපාක දෙනකොට අවම විපාකෙම අඩුවයිසින් නෑ සංසාරේ මේ ජීවිතේ හොඳින් ඉන්න පුළුවන් සංසාරේ සතුන් දෙරේ ඒකයි කියන්නේ පංච විපද පන්තින් දෙකේ පොඩි කාලේ මැරුණාම දයාවර අම්මට තාත්තට සහෝදර සහෝදරියන් දුක දීලා විලාපේ දීලා මැරෙන්නේ අනුන්ට දුක් දෙන්න පව් කරන්න එපා සමනක් විඳවල අනුන්ට දුක් දෙන්න අදින් පස්සේ සතුටුමරන්න එපා හිතට ගන්න මඳු වටවන්න එපා සතුටුට විස කෑම කියන්න එපා සමන් දෙන දේ තමයි අපිට සංසාරේ අපි අනිත් අයට ඕනියම් කරලා නැත්නම් අපිට එක ඕනියමක් වදින්නේ අපිට මේ ආනන්දින පොඩි දෙයක් අන්නේ කාම වැදලා
භූත ප්‍රේත දෝෂ වලින් මිනිසුන් ඉඳවන්නේ තමන්ම සංසාරේ අනිත් කරපේම. මේ ජීවිතේ නාමකලා කියන්නේ. වෙච්ච දේවල් ඉවසන්න. ආයෙ පවුල් දෙන්නේ නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේ කියන ප්‍රාණඝාතයෙන් වැළකීලා. අන්නේ ආමස්ස ලෝකෙට ආවට පස්සේ ආයුෂ දීර්ඝයි. ඊළඟ ලෙඩ රෝග වැඩි. සමහර අය ඉන්නවා සතුන් හිතන. වදේ. හිංසා කිරීමේ විපාක තමයි ලෙඩ රෝග වැඩි. සතුන් හිංසා නොකිරීමේ විපාක තමයි ලෙඩ රෝග අඩු. ඒ නිසා තමයි ලෙඩ රෝග වැඩි අය බෝධිනාථ විතර උපස්ථාන කරන්න ඕනේ. සතුන් අබේදානි දෙන්න ඕනේ. මෛත්‍රිය වැඩි පතරවන්න ඕනේ. කර්ණීය මෙත්ත සූත්‍රයේ කන්ද පිළිසි රතන සූත්‍රයේ විතර සත්‍යය. ඒකෙන් තමයි යාගේ අර පාපී ගෙවෙන පැත්තට විකල්ප ප්‍රතිවිරුද්ධ කර්ම හැදෙන්නේ. ඊළඟ ප්‍රේමතුනේ සමහර සත්ත්වෝ ඉන්නවද මේ මනසෝ ඉන්නෝ ලස්සන සමහර අය කැතයි. ඒ තමයි මනුස්ස ජීවිත ගත කරන්නේ පොඩි දෙයකින් තරහ ගන්න. ඔස්සලගෙන් මැස්ස යන්න බෑ. තරහ ගන්න. නිතර තරහ ගන්න අය මනුස්ස ලෝකයට આવත් වෙන්නේ ලස්සන නැහැ. ඔයා කන්නාඩිය ළඟට ගියාට පස්සේ ඔයා හිතනවා නම් ඔයා ලස්සන නැහැ කියලා. දුවේ දුතේ මේ ජීවිතේ තරහ ගන්න එපා. ඒක ඔයා ලස්සන රූපයක ඉන්නේ. කැත වෙන්නේ තරහ ගන්න නිසා. ඉවසන්න. අම්මා තාත්තනේ මොනවද කිව්වොත් කියන්නේ. ඒ මිනිස්සුන්ට අයිතියක් තියනවද මොනවද කියන්නේ. මේ මිනිස්සුන්ට අයිතිය භුක්ති විඳින්න දෙන්න දරුවන්ට අවවාද කරන එක. ඔය මිනිස්සුන්ගේ හිත නරක නැහැ, කැත නැහැ. උඹලගෙන් පරිගණන අදහස් අන්‍යව දෙනවා කියන්නේ. මිනිස්සුන් කියන වෙලාවට විසපාත් කරගෙන ඉවසගෙන ඉන්නේ කියන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළා සමහර අයට දුක්පත් සමහර අය පොසත් දුක්පත් වෙලා උපදින්නේ අනුන්ගේ දේවල් ගත්ත නිසා සොරකම් කරපු නිසා කිසිම දෙයක් අනුන්ගෙන් වළං ගන්න. හොරකම් කරන දේම ලැබෙන්නේ. අඳුන්නම් හොරකම් කරන ලැබෙන්නේ නැහැ. අනුන්ගෙන් දේවල් ගන්න එපා. මල් පැල හොරකම් කරනවා මානයි. සමහර ගෙවල් වල බලන්න කොච්චර මල් පැල හැදුවත් මල් හැදෙන්නේ මල් හැදෙන්නේ නැහැ. වෙන ගෙවල් වල ගහ පිළිගම හොරෙන් අත්තක් කරගෙන එනවා. හැදෙන්නේ. ගහ හැදුනත් මල් නැහැ. ගහ හැදුනත් ගෙඩි නැහැ. තමන්ගේ අකුනේ නැහැ. සංසාරේ අනුන්ගෙන් අරන් මලක්වත් හොරකම් කරන්නේ. හොරකම් කරපුවා දුප්පත් වෙනවා. ඒකයි දෙන්න කියන්නේ නේද? දෙන්න ඕන අනිත් නැති වුණත් දෙන්න. තමන්ගේ බත්පත හරි දෙන්න. ඔය නිවන් දැකපු ගොඩාක් අය නැති බැරි කමේ ඉඳලා දන් දීපුවාය නිවන් දැක්කේ. නැති බැරි කමේ දන් දීපුවාය. දීපුවාය ගොඩාක් බෞද්ධ සම්පතට උපදී. වෙනස සමහර අය නම්බුකාරයි. සමහර අය නම්බුකාර නැහැ. හරි වැදගත් මිනිස්සු ඉන්නවා. දකින්නට එයා දකින්නට නැගිටිනවා. නම්බුව කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළා ලැබෙන්නේ උසස් කුලේ ලැබෙන්නේ අනුන්ට ගරු කිරීම නෙමෙයි. ඒකයි සෑයවලන් උන්ට ගරු කරන වඳින්න, බෝධියට වඳින්න, සංඝයා වහන්සේලාට වඳින්න, අම්මලාට වඳින්න, තාත්තලාට වඳින්න. ඔය දෙමෝපියන් පොඩ්ඩක් ගරු කරන්න. දෙමෝපියන්ට ගරු කරන්න. තිරුසන් යනවා. අම්මලා සල්ලි ටික කොහොම හරි හොයලා දෙනවා.
ඒක අරන් මිනිහ ඇදගෙන දුවන්නේ නැතුව පොඩ්ඩක් වැඳලා ගන්න. මේ මිනිස්සු මාසෙම හම්බ කරලා ඔය කීයක් හරි දෙන්නේ. මේ දිනේක වැඳලවත් නැහැ නේද? අර අම්මට තාත්තට පොඩ්ඩක් විතර සන්තෝෂය. අනේ මට වැඳා කියලා. එහෙම වන්නේ. සමහර අය ඉන්න අම්මලා තාත්තට වන්දින්නේ. අපි පොන්ති බඩේ ඉඳලා උපද්දවල එහෙ කැරෙන්නේ නැතුව මේ කැරෙන්නේ නැතුව බඩ දැකලා සීතල කෑම රස්නේ කෑම ගන්නේ නැතුව බඩ දැකලා ඉස්පිරිතාල ගිහිල්ලා මරණේ පිළිපෙන්නේ දරුවෝ වදලා ඊයේ පුතේ තරණ පුතේ කියන්නේ නෝනට බබා ළඟන බබාට සෙත් පතන්න කියලා අර බබා ඉතිරිච්ච ගවම ගෙනලා තිබ්බ ගවම ෆොටෝ එකක් කරන් ඉවරලා තියෙනවා. මට ඒකට දැක්ක ගමන් සතුටක් ඇති වුණේ නැහැ. මට මොකද වුණා? මට එකපාරම බබා මතක් වුණේ නැහැ. මට හිතෙනවා බබා මෙන්න ගත්තට දැන් අම්මගේ බඩ පතලන්නේ කියලා. ඒක මට දැනෙන්නේ මගේ මට ඔපරේෂන් එකක් කරලා දෙන්නේ. ඒක එයා තමයි දන්නේ කපන එකේ වෙනවා. අපි නම් හැරෙන්නේ නැතුව අපි ගාන දිනනවා දවස් 10ක් විතර. ඔය අම්මා බඩක් කපලා ඔක මහලා දරුවට කිරි දෙන්න යනවා බේබි රූම් එකේ තියෙනවා නම් ඇවිදගෙන යන්න ඕන. වැසිකිලි යන්න ඕන, කැසිකිලි යන්න ඕන, ඇඟ හොදන්න ඕන. ඉච්ඡර දුක අපි දෙමෝපියන්ට කොච්චර දුක් දීගෙනද දුවේ පුතේ අපි ඉපදුනේ. දුවේ පුතේ කියන්නේ වයසකයි අපි ඔක්කොටම. අපි අම්මා කෙනෙක් බඩේ ඉඳිච්ච අය. මීන වයසකයි වින්නම ගෙවල් වල ඉපදුනේ. ඉපදෙනකොට අම්මාගේ යරේ බඩේ තියෙන ඇටකට ටික අල්ලු කරගෙන ඉපදෙන්නේ. ඒකයි අම්මලාගේ උකුල් මහත්කලා බඩවල් එළියට ඇදිලා ඇඟේ එළියට ඇදිලා හැදෙන්නේ. ඒ දරුවා ඉපදෙන වෙලාවට ඇතුලෙන් දෙන ගැම්ම. අම්මලාගේ ලෝකේ සම්පූර්ණ වෙනස් වෙනවා. දරුවෙකුට කියන්නේ දෙමව්පියන් යෝග බව නැතගෙන උපදිනවා කියලා. තරුණකම නැති වෙලා යනවා. එහෙම අපි ඉපදුනේ. එහෙම ඉපදෙලා උඹලා දැන් අතපය දික් කරනකොට දරුවෝ උඹලා නිවන්නේ කවද්ද? මේ දුකේ නතර වෙන කවද්ද? තෝනේ දරුවෙක් වදාගෙන වතුරට මුණු කරගෙන ලාවට අත තියතියා තමන්ගේ අත තියතියා රස්නේද නැද්ද කියලා බල අර දරුවෙක්ට වතුර නාවලා ඒක උකුල්ලට අටකට තද කරගෙන දරුවා එළියට එන්නේ සමහරට ඔළුව පොඩ්ඩක් දිගට දෙනවා දරුවා. මේ අම්මලා දන්නවා. ඒක නාවනකොට ඔළුව පැත්තෙන් අත තියාගන්න දරුවාගේ ඔළුව බර වැඩි. ඒ බර අඩු කරන්නයි පොල් කටෝ මේ සිදුරෙන් වතුරක් කරන්නේ. ඊට පස්සේ ඇඟේ පොරල තියෙනවා. ඒ පොරල උල මේ මූණ හදා නිකට හදා නහය අතින් හදා සමහර දරුවන්ගේ කකුල් වකල් ඒ කකුල් දිග ඇර නාවනකොට හදා දරුවා නාවන විතර නෙවෙයි නාවනකොට දරුවා හදනවා. අම්මට පුළුවන් නම් අපි දිව්‍ය රූපයක් කරන්න හොඳ මවනවා. එනිමයි දරුවා හදන්නේ. ඊට පස්සේ උඩට අරගෙන channel රේඩියෙන් ගෙදර තියෙන සනීපම රේඩියෙන් දරුවා දෙන්නේ. ඉතින්ලා කිහිලි වලට පවුඩර් දාලා ඔළුවට ඕඩි පොලොන් දාලා සීනි වස්තරෙන් ඔතලා channel රේඩියෙන් කොට දෙකක් නැන්ද කිරි පොලා තියෙන්නේ. ඉස්කෝලේ කවදාවත් ජන කවියක් කියපු නැති කෙල්ල ජීවිතේ සින්දුවක් කියපු නැති කෙල්ල අම්මා කෙනෙක් වුණාම නැලවිලි කවි කියනවා දොයි බබා කියන්නේ එන්නම වුණා. දැන් ගෙවල් වල සද්ද මේ දරුවන්ගේ කටවල් වල සද්ද කොල්ලෝ කෙල්ලන්ගේ නිකම් පාත් වුණා වගේ. අම්මා කෙනෙක් පොඩි දරුවෝ නාවනකොට පොඩි දරුවෝ ඉන්නේ ගෙවල් වලට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න දුන්නේ. කක්ක කරද්දී මේ රිකේරිය අනිත් කරන්නේ. කක්ක කරද්දී මේ රිකේ ඇඟ පියලා ආයෙ මූණ එන්නේ. ආයෙ මූණ එන්නේ. ඊට පස්සේ ওই දරුවන්ගේ හොටු අයින් කරගෙන මූණ ඉන්නේ. කක්ක කරන්නේ නැති දුල් කරන්නේ නැති කන නැති බොන නැති ඔක්කොම උගන්වනවා. අකුරු කියවන
බත්ගුලේ හදා කවනවා. ඔයාලා එක්කෙනෙකුට ගණන් හදන්න බෑ. කොච්චර උඹලා ගණන් ඉගෙන ගත්තද දුවේ පුතේ. අම්මා උඹලට කොච්චර බත් කටවල් කියවද. එහෙම දෙකින් ඒ කටවල් වලින්ම දැරට කතා කරන්න එපා. කටවහගෙන ඉන්න. අමුතු අදහස් අම්මා කියයි තාත්තා කියයි. පොඩ්ඩක් කටට ගන්න නැතුව ඉන්න. මේ කර්ම විපාක දෙනවා. විපාක දෙනවා. මාතා පිත උපට්ඨාන නේතම් මංගල මුත්තම කියලා බුදුරජාණන්සේ වදාළේ කන්නේ වෙන්නේ. මා අඳුරන ස්වාමීන් වහන්සේ නමක් දෙන්නේ. උන්වහන්සේ උපසම්පදත් වෙලා අවුරුදු 20කටත් වැඩි. ඉතින් මාතෘ හිතවා. උන්වහන්සේ දානේ වන්දන්න බෑ. කාලේ ගියට පස්සේ උන්වහන්සේ පෙර ජීවිත දැනගන්න ක්‍රමයක් හම්බ වුණා. ඒකෙන් බලනකොට කලින් ජීවිතේ ඔය වගේ ආදරණීය අම්මා කෙනෙකුට මේ කොළොම හරි සරලව කතා කරේ. ඒ ඇතුළේ වේදනාවෙන් අම්මා රෑ කෑම කාලා නැහැ. එක වේලක් අම්මා බඩගින්න හිටියේ. අර දරුවා බැනගොන් නිසා. දැන් මහාන වෙලා පැවිදි ජීවිතේ දැන් අවුරුදු 25කට වැඩි. හාමුදුරුවෝ නමක් වෙලා දැන් දානේ වන්දනා. ඊට පස්සේ විකල්ප බැලුවා. දැන් මේක කර්මය නැති කරන්න කොහොමද කියලා. අවුරුදු 10ක් හැම පොයෙකම බණ කියලා දරුවෙන් අම්මලාගේ හිතවල දුක් දිනේ නිවලා ඒ අම්මලාගෙන් සාදු හඳ ඇරෙන්න ඕන. අවුරුදු 10ක් ඒක තමයි කර්ම විපාකය. එක දවසක් අම්මට බැනපු කර්මයේ ගෙවෙන්න අවුරුදු 10ක් බණ කියන්න ඕන. මොනවද හිතන්නේ වරමානවල බණ කියන්නේ ඇයි? ඒකයි කියන්නේ දැන්ම මේ බණ දිගාන වෙලාවල අදින් පාරේ ආසන්න අපේ දේවල් වල හරියට රණ්ඩුව. මම බ්‍රහ්ම ලෝකයෙන් ආපු කෙනෙක්. මම දුක්පත් පවුලකින් ආපු කෙනෙක්. අපේ දේවල් වල ප්‍රශ්න කියන්නේ අපේ දේවල් වලයි. අපේ අම්මලා මම දෙන්නේ කරන්න දෙයක් විශ්වාසය දෙන මරා ගන්න නැහැ. සීයෙන් යන්නේ දැනගෙන විතරයි දෙක දාන්න. මේ නිසා ඕනේ කච්චේ දෙන්නේ. ඒ බව ඇයි අපි කරගන්නේ? ඒ දෙන්න අමුතන්නේ ගෑන්නේ අපිට අම්මයි තාත්තයි. ඒ දෙන්නගේ දැනගැනීමයි අපේ දැනගැනීමයි දෙක. මේ නිසා මම තේරුම් ගන්න. ඊට පස්සේ වුණා දැන් තරුණ වෙනකොට මේ කියලියෝද තරුණ වෙනකොට පොයෝද මොන්නිට වටින්නේම පිටේ ඉන්න තව පොල්ලේ හරි දෙයක් හරියම පවතින්නේ. ඒ යම්මලාට හැමෙන අවබෝධ කරගන්න අනේ බබා රත්තරන් වස්තු චූටි නැණිකේ ඒවම උන්ගේ ආදරය බලන්න මම කෙමක් කියලා දෙනවා. හැබැයි මේක කර මේක නම් මේ උන්පතන මෙකිට කරන්නේ මම මේ කියන ක්‍රමය. නමුත් ආදරේ චෙක් කිරීමේ 100% සාර්ථක ක්‍රමය. මොකක්ද දන්නවද? කොටු පෙරාගෙන දවස් දෙකක් ඔය කොල්ල දාගෙන කොටු පෙරාගෙන